චිරපටය ආරම්භයේදී අපිට පෙන්නනවා ටීවී එකේ හදිසි විකාශනයක් පෙන්නනවා කියලා. මේ නිවුස් එකේ කියනවා එයාපෝට් එකෙන් අලුත් වෛරස් එකක් පැතිරෙන්න පටන් අරගෙන ආසාදිත පුද්ගලයන් අදහ ගන්න බැරි තරම් ප්‍රචණ්ඩකාරී වෙන අතර ඉක්මනටම ගුවන්තොටුපළක් ගිනි ගන්න පටන් අරගෙන මේක සිදුලා මාස දෙකකට පස්සේ වෛරසය ලෝකෙ පුරා පැතිරී ඇති අතර මේක ගෝලීය වසංගතයක් බවට පත් වෙලා මේක සෑදෙන මිනිස්සුන් zombiela බවට පරිවර්තනය වෙලා ගොඩක් කෝපාවිෂ්ඨ තිරසන් වගේ තමයි හැසිරෙන්නේ. රජයේ විසින් නිරෝධාන ස්ථානයක් හදන්න උත්සාහ කරත් ගොඩක් මිනිස්සුන් මේකට විරෝධය දක්වමින් zombielage අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ කියනවා මේගොල්ලොත් මිනිස්සුන් කියලා. ඉතින් ඒක නිසා මේ මිනිස්සුන්ගෙන් ගෙදර යවන්න උත්සාහ කිරීමට හමුදාවන් පාරවල් අත්පත් කරගෙන මේ මිනිස්සුන් එක්ක සටන් කරන්න පවා සිද්ධ වෙනවා. හැබැයි මේකෙන් මුළු තත්ත්වයම නරකට හැරෙන එක විතරයි වෙන්නේ. පේන එක දවසක හමස්වරුවක සීලම ටීවී channel වල ඒගොල්ලන්ගේ සිග්නල් ඔක්කොම නැති වෙලා යනවා. ඇබිගල්ස්ගේ සහෝදරයාට ඒගොල්ලන්ගේ තාත්තගෙන් කෝල්ලයක් ආවට පස්සේ මෙයා පැහැදිලි කරන්නේ එයාට මිනිස්සුන් ගොඩක් දිනට උදව් කරන්න තියෙන නිසා ඇත්තටම මෙලාදී ගෙදර එන්න බෑ කියලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අම්මත් එක්ක ආරක්ෂිතව ඉන්න කියලා. හැබැයි මේ වෙලාවේදී ඒගොල්ලන්ට උඩ තට්ටුවේ ශබ්දයක් ඇසෙන නිසා පවුලේ කට්ටිය ඉක්මනටම ගෙදරින් දුවගෙන යනවා. ඒගොල්ලෝ කාර්යකර නගින්න හදනවත් එක්කම zombi කෙනෙක් මෙතනට පැනලා ඒගොල්ලන්ගේ අම්මට පාර දෙනවා. ඇබිගල් කාර්යකයට සැඟවිලා යන අතරතුරේදී අය දකිනවා මේ zombi ඇගේ සහෝදරයටත් පාර දෙනවා කියලා. පොලිසියේ සයිරන් නඩක් ඇහෙන්න පටන් ගත්තට පස්සේ තමයි අවසානයේ මේ zombi ඒ පැත්තට දුවගෙන යන්නේ. ඊට පස්සේ ඇබිගල්ට ඇහෙනවා ඇගේ සහෝදරයාගේ නම කියනවා කියලා. හැබැයි ඒ වුණත් ඇගේ අම්මා zombi කෙනෙක් බවට පත් වෙලා එයාගේ සහෝදරයාට පාර දීලා මෙයාව ඝාතනය කරනවා. ඇබිගල් ආඩනකොට අම්මට මේ සන්ධ්‍යායිලායට පාර දෙන්න හැදුවත් කැසියස් කියන එක්කෙනා මෙතනට ඇවිල්ලා අම්මට වෙඩි තියලා ඇබිගල්ව බේර ගන්නවා. හැබැයි ඒ වුණත් මේ වෙලාවේදී ඇගේ සහෝදරයාත් පරිවර්තන වෙන්න පටන් ගන්න නිසා කැසියස් ඇබිගල්ගේ ඇස් දෙක වහලා දාලා මේ පිරිමිණමයට වෙඩි තියලා එයාව ඝාතනය කරනවා. මේක සිද්ධ වෙලා අවුරුදු 10කට පස්සේ ලෝකය සම්පූර්ණයෙන් විනාශ වෙලා මිනිසුන් ගොඩක් ඉතුරුලා නැති අතර සෝබාදාම විසින් නගරයන් ඔක්කොමත් පත් කරගෙන දැන් තරුණියක් බවට පත් වෙලා ඉන්න ඇබිගල් වනාන්තරයේ කැසියස් එක්ක දඩයම් කරනවා. පේනවා කැසියස් ඇබිගල් හොදින් පුහුණු කරලා තිනවා කියලා. මොකද ඒ තමන් ලේසියෙන් මෙතනින් මුවෙක්ට වෙඩි තියලා මරා දාන නිසා. හැබැයි උනත් කැසියස් එයා කියනකන් ඉන්නේ නැතුව මුවට වෙඩි තිබ්බෙක් ගැන බැනවතිනවා. රාත්‍රියේ උදා වෙනකොට දෙන්න කඳුළු බදින අතර වෙන අතර පේනවා කැසියස් මේගොල්ලෝ නැවතලා ඉන්න තැන වාටේ ගොඩක් ට්‍රිප් වයර් සමුනනවා කියලා. ඒගොල්ලෝ නිදාගෙන පැය කිහිපයක් ගත වුණාට පස්සේ මේක වයර් එකකින් සද්දයක් ආපු ගමන් ඒ සද්ද ඇහිලා කැසියස් සමිත වෙනවා. එයා මේක මොකද්ද කියලා බලන්න කූඩාරමෙන් එළියට ආවට පස්සේ දකිනවා වයර් එකේ ඇදුමක කෑල්ල සිරවලා තිනවා කියලා. ඊට පස්සේ යාට මේ ළඟින් ශබ්ද කීපයක් ඇහෙන අතර මෙයා ආශයන සංසුන් අත බා ගන්න ඒගොල්ලෝ කාට දුවගෙන ගිහිල්ලා එයාගේ තුවක්කුව එළියට අරගෙන මෙයා ගාට දුවගෙන යන zombi කෙනෙක්ව ඝාතනය කරනවා. මේක ගොඩක් වෙලාවට zombiela කණ්ඩායමක් විසින් වටපිටාව පරීක්ෂා කරන්න පොත්තු කවුරෙක් එන්න පුළුවන් නිසා කැසියස් ඇබිගල්ලා තමදි කරගෙන අයට කියනවා ඒගොල්ලෝ මෙතනින් යන්න ඕනේ. ඉදිරි දවස් කිහිපෙදීම මේ දෙන නවතින්න නැතුව ඉස්සරහටම යන අතර ඒගොල්ලෝ විවේකයක් ගන්න අස්සයන්ට පොඩි කාලයක් ලබා දෙන්න විතරයි. ඒ වගේම මේ විවේක ගන්න අතරතුරේදී කැසියස් ඇබිගල්ලා දිගටම පුහුණු කරනවා. එක දවසක සමස්වරුවක මේගොල්ලෝ එකපාරටම දකිනවා පල්ලෙහා වාහනයක් තිනවා කියලා. ඉතින් ඒගොල්ලෝ තමන්ගේ තුවක්කුව එළියට ගත්ත ගමන් මේ වාහනේ මිනිස්සෙක් එළියට ඇවිල්ලා zombi කෙනෙක්ට වෙන්නේ තිබ්බත් පේනවා පිටපස්සෙන් තවත් zombi කෙනෙක් එයා ගාවට එනවා කියලා. ඇබිගල්ට මෙයාට උදව් කරන්න අවශ්‍ය වුණත් ඇය වෙලාව ගන්න නැතුව ඉක්මනටම වෙඩි තියන නිසා උණ්ඩය zombiට විතරක් නෙමෙයි අර මිනිස්සාටත් මතිනවා. වාහනේ ඉන්නසතා මේ මිනිස්සා මරා දාන්න මෙතනට එන නිසා කැසියස්ක තීරණය කරනවා ඝාතනය කරන්න. ඊට පස්සේ කැසියස් දුක් විඳින මේ මිනිස්සාවන් ඝාතනය කරනවා. ඇබිගල් වාහනේ තියෙන අයිටම් එකතු කරන්න පටන් ගන්නකොට කැසියස් අර මනුස්සයාගේ සපත්තු ගලව ගන්න තීරණය කරනවා. වාහනේ තියෙන රේඩියෝ එකකින් රියතුරාට කතා කරන්න උත්සාහ කරනකොට ඇබිගල්ට අවශ්‍ය වෙනවා මේ ප්‍රදේශයේ zombiලා රංචුවක් ඉන්නවා කියලා ඒගලන්ට අනුතුරු ගවන්න. හැබැයි කැසියස් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. ඊළඟදම තවත් වාහන ටිකක් මෙතනට ඇවිල්ලා ජීවිතේ බේරගත්ත කණ්ඩායමක් මේක ළඟ වට කර ගන්නවා. ඒගොල්ලෝ මියගේ එක්කෙනාගේ ශරීරය පරීක්ෂා කරනකොට තේරුම් ගන්නවා ඇත්තටම මිනිස්සෙක් තමයි ආව මරා දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ උපකල්පනය කරනවා මේ දෙන්න එයාව මංකොල්ල කන්න තමයි මරා දාලා තියෙන්නේ කියලා. නායකයා ඒගොල්ලන්ව මරා දානවා කියලා තර්ජනය කරනකොට කැසියස් ඇබිගල් තමයි ලේසියෙන් ළඟින්න පුද්ගලයන් දෙන්නට පහර දීලා ඒගොල්ලන්ව බිම දාලා මේගොල්ලන්ව යවද ගන්නවතට. ඉතින් දෙපැත්තම කට්ටිය එකිනෙකාට වෙඩි තියන්න සූදානම් වෙනකොට මේගන් කියන ගැමිණි කාන්තාවක් වාහනෙන් එළියට බහැලා මේගොල්ලන්ව සංසුන් කරන්න උත්සාහ කරනවා. මේලාදී මාෂයන් කෑ ගහන්න පටන් ගන්න අතර ඒගොල්ලන්ව zombiලා රංචුවක් විසින් වට කරනවා. සෑම කෙනෙක්ම zombiලට වෙඩි තියන්න පටන් අරගෙන හැකතරම් මේගොල්ලන්ව මරා දමමින් ඒගොල්ලන්ගෙන් බේරෙන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි zombiලා විශාල ප්‍රමාණයක් මෙතන ඉන්න නිසා ඒගොල්ලෝ මේගොල්ලන්ට ලං වෙන නිසා කැසියස් ඇබිගල් ඒගොල්ලන්ගේ බ්ලේඩ් අරගෙන මේගොල්ලොත් එක්ක අතින් පයින් සටන් කරනවා. හැබැයි උනත් ජීවිතේ බේරගත කට්ටිය තුවාකුලේ වෙඩි තියන්න විතරක් දන්න නිසා ඉක්මනටම zombiලා මේගොල්ලෝ එකිනෙකාව මරා දානවා. කාන්තාවක් මොලටව් එකක් සූදානම් කරත් zombi කෙනෙක් ඇයට පාර දෙන නිසා මේ මොලටව් එක වාහනට වැටිලා වාහනේ සම්පූර්ණයෙන්ම ගිනි ගන්න පටන් අරන් ජීවිතේ බේරගත් එක්කෙනෙක් zombi කෙනෙක් සපා කෑවට පස්සේ එයා තමන්ගේම ජීවිතේ නැති කරගන්න උත්සාහ කරත් අවාසනාවකට එයාගේ බුලට් ඔක්කොම ඉවරයි. ඒක නිසා මෙයා zombi කෙනෙක් බවට පත් වෙනවා. මේගොල්ලන්ගේ කණ්ඩායමේ නායකයාව විශාල zombi කෙනෙක් අල්ලගෙන මේ zombiයා ටික දිගට පහර දීලා ඝාතනය කරනවා. මේගන්ගේ සැමියා වන ඩේවිඩ්වත් zombi කෙනෙක් අල්ලගත්තත් එයාට පුළුවන් වෙනවා මෙයාගෙන් බේරෙන්න.
ඇබිගල් ඉක්මනටම මේ කපල්ලකට වාහනගෙන උදව් කරන අතර කැසියසුත් තවත් සොම්බිලා කීප දෙනෙක්ව මරාදාලා තමයි ඒගොල්ලොත් එක්ක එකතු වෙන්නේ. මේගොල්ලෝ වාහනේ මෙතනින් පණ යන අතරතුරේදී එක සොම්බි කෙනෙක් ඒගොල්ලන්ගේ වාහනේ වහලා එල්ලලා හිටියත් මේගොල්ලෝ ඉක්මනට වාහනේ බ්‍රේක් ගහලා ඌව බිම දානවා. ඒ වගේම අවසානයේ පැනලා යන්න කලින් ඇබිගල් මේගොල්ලන්ගේ බෑග්ස් දෙකත් වාහනේ ඇතුළට දාගන්නවා. අර විශාල සොම්බි මේ මිනිස්සුන් තමන්ගේ පෙම්වතියව මරා දාලා තිනවා කියලා දැකලා ගොඩක් කෝපෙන් තමයි ගොරවන්නේ. කණ්ඩායමේ කට්ටිය පාරට ආවට පස්සේ ඇබිගල් ඒගොල්ලන්ගේ බුලට් ටික පරීක්ෂා කරලා තීරුම් ගන්නවා මේගොල්ලන්ට බුලට් ගොඩක් ඉතුරුලා නැහැ. මේගන් පැහැදිලි කරනවා ඒගොල්ලෝ ගම්ගේ උරක් ගාව තියෙන ජනපදයකට ළඟා වෙමින් ඉන්නවා කියලාත් ඇය ගැබ් අරගෙන සති 35ක් වෙනවා කියලාත්. ඉතින් ඒක නිසා ළමයෙක් මන්ටම් බිහිවෙයි. හැබැයි ඒ වුණත් ඇබිගල් සහ කැසියස් හිතන්නේ මේ වගේ කොලොනියකට යන එක බොරු වැඩක්. මොකද ඒගොල්ලෝ දැනටමත් කොලොනිස් ගොඩක් නැකලා තියෙන අතර ඒවා කවදාවත් වැඩි කාලයක් සොම්බිලාගෙන් බේරලා තියෙන්නේ නැහැ. අදිස්තෙන් වාහනේ නතර වුණාට පස්සේ කණ්ඩායමේ කට්ටිය තීරුම් යනවා එන්ජිම සම්පූර්ණයෙන් ඩෙන්ට් වෙලා. ඒක නිසා ඒගොල්ලන්ට පයින් යනවා හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. ටික වෙලාවකට පස්සේ කණ්ඩායම අතල්දාතර නගරයකට ළඟා වෙන අතර ඒගොල්ලෝ තීරණය කරනවා මේකේ රාත්‍රිය ගත කරනවා කියලා. ඒගොල්ලෝ කොට නැගිලක් අතරට ගිහිල්ලා මේක වටේ සොම්බිලා නැහැ කියලා තහවුරු කරගෙන එදා රාත්‍රියේ මෙතන තමයි ගත කරන්නේ. මේගන් නැගේ කැම මේගොල්ලොත් එක්ක බෙදා ගන්න ඉදිරිපත් වුණා. කැසියස් සායබිගෙන් ආසාදනය එක වළක්වා ගන්න ඒගොල්ලෝ දඩයන් කරපු කැම විතරයි කන්නේ. කපල් එක පැහැදිලි කරනවා ඒගොල්ලෝ රේඩියෝ එකෙන් මේ කොලොනි එකත් එක්ක කතා කරා කියලාත් මේ කොලොනි එකේ කන්න කැම වගේම වෛද්‍යවරුන් ඕන තරම් ඉන්නවා කියලාත්. ඒ වගේ මේකට ළඟා වෙන්න සතික කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ අවදානම ටිකක් ඉහළයි. ඒ වෙනුවට ඇමිගල් මේගලන්ට කියන්නේ ඇස්සා කැසියස් මටේර බේරලට ගිහිල්ලා බෝට්ටු වලින් මොහොතේ තියෙන දූපත් වලට පලයන් තමයි උත්සාහ කරන්නේ කියලා. කැසියස් එළියට ගිහිල්ලා මටේ සෑමතැනකම ට්‍රිප් එක සකස් කරාට පස්සේ මෙයාගේ සිත්ය මෙලියට අරගෙන කපල් එකට කියලා දෙනවා කොහොමද අර ජනපදයට යන්නේ කියලා. හැබැයි ඒ වුණත් එයා මේගොල්ලොත් එක්ක යන එක ප්‍රතික්ෂේප කරනවා. මොකද එයා කියනවා සොම්බිලා අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ පලි ගන්න දැනටමත් මේගොල්ලන්ගේ පිටිපස්සෙන් ඉන්න මැති කියලා. ඇබිගල් කැසියස් එක කතා කරන අතර ඇය කියනවා එයාට අවශ්‍යයි කියලා මේගොල්ලන්ට උදව් කරන්න. මොකද දැන් බලාපොරොත්තු වෙනවා මේ කොලොනි එක අනිත් ඒවාට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේකෙන් දෙන්න අතර රණ්ඩුවක් ඇති වුණත් කැසියස් තාමත් උදව් කරන එක ප්‍රතික්ෂේප කරනවා. මධ්‍යම රාත්‍රියේදී අර සොම්බිලා කණ්ඩායම කැඩිච්ච වාහනේ සොයාගෙන මේගොල්ලන්ගේ සූද පිටපස්සේ නගරයට එන්න පටන් අරගෙන මේ අතර කැසියස් සහ ඩේවිඩ්ට නින්ද යන්නේ නැති නිසා ඒ දෙන එකිනෙකාත් එක්ක කතා කරනවා. කැසියස් ඩේවිඩ්ට පෙන්නනවා එයාම සොම්බි කෙනෙක් කෑවොත් එහෙම එයා තමන්ගේ සාක්කුවේ එක උණ්ඩයක් ඉතුරු කරන් ඉන්නේ කියලා. ඉතින් ඩේවිඩ් අනෙක් පැත්තට කියන්නේ එයා ගාව තියෙන සිගරට් එකක් සහ ඇඹරුණු කකුලක් විතරයි කියලා. මේගොල්ලෝ ටික වෙලාවක එකිනෙකාත් එක්ක කතා කරාට පස්සේ කැසියස් ඩේවිඩ්ට පොඩ්ඩක් කැමති වෙනවා. ඉතින් ඒක නිසා මෙයා එකග වෙනවා ඒගලන්ට ජනපදයට ළඟා වෙන්න උදව් කරන්න. පහුවෙන්ද උදෑසන ඇබිගලට ශබ්දයක් ඇසලා ඇය මේ මොකද කියලා බලන්න ගිහපු ගමන් සොම්බි කෙනෙක් හදිස්සියම ඇයට පාර දෙලා ඇගේ තුවක්කුව දානවා තින්බිමට. හැබැයි උනත් ඇබිගලට පුළුවන් වෙනවා තමන් ලේසියෙන් ඇගේ කඩුවෙන් පාර දීලා මෙයාව ඝාතනය කරන්න. තවත් සොම්බි කෙනෙක් මෙතනට ඇවිල්ලා ඇගේ පිටිපස්සෙන් ලුහු බදින්න පටන් ගන්න අතර ඇබිගල් කඩුණු ජනලය පාවිච්චි කරලා මේ සත්වයාව බිල්ඩිමින් තල්ලු කරනවා. ඈත් මෙතනින් එළියට වැටෙන්න ගියත් කැසියස් මෙතනට ඇවිල්ලා ඇව බේර ගන්නවා. සොම්බිලා කණ්ඩායම ගොඩනැගිලා ගාට ළඟා වෙනකොට අරගොල්ලෝ දැනටමත් මෙතනින් ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ ඇබිගල් තීරුම් ගන්නවා ඇයි මීට කලින් මේ පැත්තට ඇවිල්ලා තිනවා කියලාත් මේ ළඟ තියෙන ගුවන් තොටුපළක ඇගේ තාත්තට අයිති වෙච්ච කුඩා ගුවන් යානයක් තිනවා කියලාත්. කැසියස් දිගටම පයින් යන්න කැමති වෙන අතර එයා කියනවා ගුවන් තොටුපළකට ගියොත් එහෙම සොම්බිලාට ඒක ළඟ සොයා ගන්න ලේසියි. හැබැයි ඒ වුණත් ඇබිගල් සහ කපල් එක මේකට යන්න කැමති වෙන නිසා කැසියස්ටත් මේගොල්ලෝගේ පිටපස්සෙන් යනවා හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. ටික වෙලාවක් ඇවිදන් ගියාට පස්සේ ඒගොල්ලොන්ට පැරණි ගොඩනැගිල්ලක් සහ ළඟදී වෙඩි තියලා මරා දැමූ මිනිස්සෙක්ගේ මල සිරුරක් හම්බ වෙනවා. කැසියස් ඇබිගල්ට බිල්ඩින් පරීක්ෂා කරන්න කියලා කිව්වත් ඒගොල්ලෝ තාමත් තනි වෙලා නැහැ කියලා මෙයා විශ්වාස කරන නිසා මෙතන නතර වෙන්න එයා පොඩ්ඩක්වත් කැමති නැහැ. ඇබිගල් බිල්ඩින් ඇතුළේ තිබිලා කෝපි ටිකක් විතරයි සොයාගන්නේ. ඒ වගේම අය දකින්නේ නැහැ මෙතන කාමරයක පවුලේ කට්ටියක් සැගවිලා ඉන්නවා කියලා. කැසියස් මෙතන තියෙන රෝද පුටුවක් සොයාගෙන මේ ගන්න මේකේ දාගෙන තමයි ඉස්සරහට තල්ලු කරන් යන්නේ. කණ්ඩායම මෙතනින් පිටත් වෙලා ගිහලා ටික වෙලාවකට පස්සේ සොම්බිලා රංචුවත් මෙතනට වෙලා තප්පර කිහිපයකින් අර පවුලේ ඇස්සෑම කෙනාම ඝාතනය කරනවා. අවසානයේ ඒගොල්ලෝ ගුවන් තොටුපළට ආවත් දකිනවා මේක ඇතුලේ ගුවන් යානය මොකක්වත් නැහැ. ඉතින් ඩේවිඩ් සහ කැසියස් ඉස්සරහට කරන්න මොකක්ද කියලා වාද කරත් ඇබිගේල්ට පුළුවන් වෙනවා ඇගේ තාත්තා ගුවන් යානය පාක් කරන තැන සොයාගන්න. වාසනාවකට වගේ මේක ඇතුලේ තාමත් තියෙනවා ගුවන් යානය. ඒ වගේම පේනවා මේක සවි කරන්න ඩේවිඩ්ට පුළුවන්. එයා මේක වැඩ කරන අතරතුරේදී කැසියස් ඇබිගේල් මෙතන තියෙන බිල්ඩින් ඇතුළට ගියාට පස්සේ ඇබිගේල්ට ඇගේ තාත්තා සහ ඇයි ඉන්න ෆොටෝ එකක් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා ඇය නැවතත් එල්ලෙනවා මේක බිත්තියේ. ඒ වෙලාවෙදිම සොම්බිලා මෙතනට එන නිසා මේ දෙනා ගුවන් යානයේ පැත්තට දුවගෙන යනවා. කැසියස් සොම්බිලා නවත්තන්න වෙඩි තියන අතරතුරේදී ඩේවිඩ්ට පුළුවන් වෙනවා අවසානයේදී ගුවන් යානය ඔන් කරන්න. ඇබිගල්ට ගුවන් යානය පදවන්න පොඩි මතකයක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ගුවන් යානය හැමින් හැමින් ඉස්සරහට යනකොට සොම්බිලා මේක අල්ලගන්න දුවගෙන යනවා පිටිපස්සෙන්. හැබැයි වුණත් අවසානයේදී ඇයට හරි බොත්තම සොයාගන්න පුළුවන් වෙලා කණ්ඩායම අවසානයේ සොම්බිලාගෙන් බේරෙනවා. ඒක සොම්බි කෙනෙක් දොරේ එල්ලුණත් කැසියස්ට පුළුවන් වෙන ඔයට වෙඩි තියන්න. ඊට පස්සේ ගුවන් යානය ගුවන්ගත වෙන අතර කණ්ඩායම සොම්බිලාගෙන් පලා ගියත් එකපාරටම එන්ජිම වැඩ කරන එක නතර වෙලා ඒගොල්ලන්ව නැවතත් ආපස්සට ඇද වැටෙන්න පටන් ගන්නවා. ඇබිගල් මේක ගොඩ බාන්න උත්සාහ කරත් ගුවන් යානය ගස් ගොඩක් මැද්දට කඩන් වැටෙනවා.
වාසනාවට වගේ ඒක රෝද තියෙන පැත්තට ඇඳ වැටෙන නිසා කණ්ඩායමේ කට්ටියට ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ළඟ දුම්රිය ස්ථානයක් තියෙනවා කියලා ඒගොල්ලෝ දැකලා ඒක සම්පූර්ණයෙන්ම හිස් කියලා සාතික කරගත්තට පස්සේ කණ්ඩායම තීරණය කරනවා මේකේ විවේක ගන්න. කැසියන් සිතීම පරීක්ෂා කරනකොට එයාට තේරුම් යනවා මේගලන්ට ජනපදයට ළඟා වෙන්න තවත් දින දෙකක කාලයක් විතරයි යන්නේ. ඉතින් එයා කියනවා ඒගොල්ලෝ උදේම මෙතනින් පිටත්ලා යන්න ඕනේ. මේගන් සහ කැසියස් කැම බෙදා ගන්න අතරතුරේදී කැසියස් කියනවා ඈව දැක්කාම එයාට ඇගේ බිරිඳ ගැන මතක් වෙනවා කියලා. එයා හෙලි කරනවා තමන්ගේ බිරිඳට ආසාද වෙච්ච ළමයින් දෙන්නම ඝාතනය කරන්න සිද්ධ වුණා කියලාත්. ඉතින් ඒක දරා ගන්න බැරුව ඇවිස්සින්ම ඇගේ ජීවිතේ නැති කරගත්තා කියලා. zombie කෙනෙක් ළමයාගේ කකුල සපා කාපු කතාවක් ගැන හෙලි කරනවා. එයා කියනවා මේ zombie ළමයාගේ නහරයක් සපා කෑවෙන්නේ නැති නිසා එයා සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙන්න දවස් කිහිපයක් ගත වුණා. මේ අතර ඩේවිඩ් එයාගේ බලවලු කර පරීක්ෂා කරන්න ගියාට පස්සේ පේනවා ඇත්තටම මේක පෙරලා නැහැ කියලාත් මෙයාව zombie කෙනෙක් විසින් සපා කාලා තිනවා කියලාත්. ඩේවිඩ් තමන්ගේ ජීවිතය නැති කරගන්න උත්සාහ කරත් අවාසනාවකට එයාට තමන්ට මේක කරගන්න ධෛර්යයක් නැහැ. ඊළඟ දවසේ කණ්ඩායම නැවතත් මෙතනින් යන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ කුඩක් රස්නේ වෙලාවක ඇවිදිනකොට ඩේවිඩ් ටිකක් අසනීප වෙන අතර කැසිස් දකිනවා එයාගේ කකුලෙන් ලේනවා කියලා. කාන්තාවන් දෙන්න පොඩක් ඉස්සරහට ගියපු ගමන් එයා ඩේවිඩ් ගසකට තල්ලු කරලා තමන්ගේ සැකය තහවුරු කරගන්න මෙයාගේ වළලු කර පරීක්ෂා කරනවා. කැසිස් ඊට පස්සේ මෙයාට කියනවා එයාටම පුළුවන් කියලා කණ්ඩායම යනත් කට්ටියට මේ ගැන කියන්න කියලා. එයා මෙහෙම කිව්වේ නැති වුණොත් එහෙම තමන්ම වෙඩි තියලා මෙයාව ඝාතනය කරනවා කියලා. සවස් වෙනකොට කණ්ඩායමට පුළුවන් වෙනවා ලයිට් දාලා තියෙන ගෙදරක් ගාමට එන්න. ඒගොල්ලෝ මෙතනට එනකොට ස්පීකර් එකකින් අහනවා ඒගොල්ලන්ට මොනවද ඕනේ කියලා. කැසියස් මේ ස්ථානයට පොඩ්ඩක් කැමති වෙන්නේ නැති වුණත් ඇබිගේල් ගෙදර ඉස්සරහට ඇවිල්ලා කියනවා ඒගොල්ලන්ට මෙයාගෙන් උදව් ඕනේ කියලා. ඒ වගේම ඇමේගලන්ට කිසිම හානියක් කරන්න නැහැ කියලා දිවුරුන් දෙන අතර ප්‍රෙග්නන්ට් වයිෆ් කෙනෙකුත් ඒගොල්ලෝ ගාව ඉන්නවා කියලා මෙයාට කියනවා. නෝටන් කියන මනුස්සයා දොර විවෘත කරලා ඒගොල්ලන්ට තුවක්කු එල්ල කරමින් කියනවා මේගොල්ලන් ගාව තියෙන ආයුධ ඔක්කොම ටික එතන තියෙන පෙට්ටියකට දාන්න කියලා. ඊට පස්සේ එයා මේගොල්ලෝ සෑම කෙනාටම ඇතුළට ආරාධනා කරන්නේ හරියට නිකම් පරණ යාළුවෝ ටිකට කතා කරනවා වගේ. කැසියස් ගෙදර කරන්ට් එක තියෙන්නේ කොහොමද කියලා අහනකොට නෝටන් කියනවා එයා ඇත්තටම ඉංජිනේරු කෙනෙක් කියලා. මෙයාට පුළුවන් වුණා කියලා සෝලර් පැනල්ස් පාවිච්චි කරලා ගෙදරට කරන්ට් එකයි උණු වතුරයි ගන්න. ඒ වගේම එයා තමන්ගේ වයිෆ් ගැන කතා කරත් මේගන් නෑ කොහෙද ඉන්නේ කියලා අහනකොට එයා අනෙක් පැත්තට අර උත්තර දෙන්නේ නෑ. නෝටන් එයාගේ කෑම මේගොල්ලොත් එක බෙදා ගන්නකොට ඒගොල්ලෝ ගොඩක් වේගෙන් මේවා කාලා දානවා. කැසියස් අවසානයේ එයාගේ ලැප් එක නැවතත් ඔන් කරලා මෙයාගේ පරණ පින්තූර බලනකොට අපිට පෙනී යනවා එයාගේ බිරිඳත් වසංගතයට කලින් ගැම් ගෙනදලා තියෙන්නේ. එයා මේ ගන්න පරීක්ෂා කරනකොට ඇය කියනවා තමන් ගොඩක් බය වෙලා ඉන්නේ කියලා. මොකද ඒගොල්ලෝ මේක දැක්ට ආවට පස්සේ ඇයට ළමයා සෙලවෙනවා කියලා දැනලා නැහැ. ඒ වගේම ඇය කැසියස්ව පොරොන්දු කරගන්නවා ඇයට මොකක් හරි සිද්ධ වුණොත් එහෙම එයා ඇගේ ළමයාව ආරක්ෂා කරනවා කියලා. ඊට පස්සේ නෝටන් හැම එක්කෙනාටම බොන්න බීම එකක් දෙන අතර එයා කියනවා තමන් මේ ගෙදර අවුරුදු 20ක් ජීවත් වුණා කියලා. හැබැයි ඒ වුණත් එයාගේ බිරිඳ තවදුරටත් මෙතන නැහැ. එයා රේඩියෝ එකෙන් අර කොලනි එක ගැන ඇහුවා තමන් තනියම ඉන්න කැමති නිසා කොලනි එකට යන්න එයා කැමති නැහැ. ඒ වගේම නෝටන් ඊට පස්සේ කෑ ගහන්න පටන් ගන්නවා මිනිසුන් මේ ග්‍රහ ලෝකේ විනාශ කරපු නිසා තමයි මේ zombie වසංගතය මේකට ආවේ කියලා. ඒ වගේම එයා කියනවා මේ වෛරසය මිනිස්සුන්ගේ ඊළඟ පරිණාමය. මොකද මෙයා කියනවා ශක්තිමත් මිනිස්සුන් විතරයි වෛරසයෙන් බේරලා ජීවිතේ බේරගත්තේ. කැසියස් මේසයක් මත අමුතු පියක් තියෙනවා කියලා දැක්කත් නෝටන් ඉක්මනට මේක ගන්නවා තමන්ගේ අතට. තප්පර කීපයක් යනකොට ඩේවිඩ් අසනීපයක් දැනෙලා එයා බාත්රූම් එකට දුවගෙන ගියාම තීරුම් ගන්නවා එයාගේ ආසාදනය පැතිරලා යන්න පටන් අරගෙන කියලා. එයා මේකෙන් එළියට එනකොට දකිනවා මේගොල්ලන්ගේ කණ්ඩායමේ අනෙක් සෑම කෙනාටම සිහිය නැහැ. මොකද හෙලි වෙනවා නෝටන් සීනති වෙන බෙහෙතක් ඒගොල්ලන්ගේ බිම් වලට දාලා. එයා ලැබ් කෝට් එකක් දාගෙන අති අමුතු යන්ත්‍රයක් තියාගෙන ඉන්නේ. එයා කියනවා තමන් දන්නවා කියලා ඩේවිඩ්ට ආසාදනලා තියෙන කියලා. ඊට පස්සේ ආර මැෂින් එක ඔන් කරපු ගමන් මේකෙන් ඇතිවන ශබ්දයෙන් ඩේවිඩ් වේදනාවෙන් ඇද වැටෙනවා. නෝටන් පැහැදිලි කරනවා මේ අයිටම් එක විසිල් එකක් කියලාත් ඒක zombieලා මත විතරයි වැඩ කරන්නේ කියලාත්. මේ අතර zombieලා කණ්ඩායම දුම්රිය ස්ථානයේ සොයාගෙන කණ්ඩායම පිටපස්සෙන් දිගටම එන්න පටන් අරගෙන ටිකලාවට පස්සේ ඩේවිඩ් නමදුනාම දකිනවා කණ්ඩායමේ සෑම කෙනාම බේස්මන්ට් එකේ බැදලා තියෙනවා කියලා. නෝටන් මේක ළඟ තමන්ගේ අත්අඩංගුවීමක් විදිහට පාවිච්චි කරමින් ඒගලන්ට පැහැදිලි කරනවා එයා තමන්ගේ ආසාදිත බිරිඳව මෙතන තියෙන කූඩුවක සිර කරලා තියෙන කියලා. එයා ඇව එළියට අරගෙන අතේ තියෙන අයිටම් එකෙන් ඇව පාලනය කරමින් කණ්ඩායමට පහර දෙන්න කියලා අණ කරනවා. කැසියස් ඇමිගෙල් ඇයට අනෙක් පැත්තට පයින් ගැහුවට පස්සේ කාන්තාව අවසානයේදී ඩේවිඩ් ගාඩ් තමයි දුවන් යන්නේ. හැබැයි යාට පුළුවන් වෙන ඔල්ලනුව කණා දාලා මේ zombieත් එක්ක සටන් කරන්න. ඩේවිඩ් ඇව පරාද කරලා අනිත් ඇව බේර ගන්න දුවගෙන ගියත් නෝටන් යාගේ අයිටම් එක පාවිච්චි කරලා ඒ තප්පරේදී මෙයාව නවත්තනවා. හැබැයි ඒ වුණත් ඩේවිඩ් තාම සම්පූර්ණයෙන්ම පරාදතර වෙලා නැති නිසා එයාට පුළුවන් වෙන වේදනාව ඉවසා දරා ගනිමින් කණ්ඩායම ගැට ගහලා දාලා ලනුටින් ගලවලා දාන්න. කැසියස් තුවක්කුවක් අතට අරගෙන නෝටන් වෙඩිට යන්න උත්සාහ කරත් එයා ඉක්මනට මෙතනින් පලා යනවා. කණ්ඩායමට තට්ටර දුවගෙන ගිහිල්ලා ඊළඟ පිටපස්සෙන් දොර අඟුරු දාන නිසා නෝටන් දොර කඩා දාන්න මෙතන තියෙන පොරොකින් එකට පාර දෙනවා. ඇබිගේල් නෝටන්ගේ වාහනය අතුර සොරකම් කරනකොට කැසියස් ඩේවිඩ් අනෙක් පැත්තට පාර දෙනවා. එයාට මෙයාව ඝාතනය කරන්න අවශ්‍ය වුණත් තරුණයන් දෙන්නා කියනවා එයාව දැම්ම ඝාතනය කරන්න එපා කියලා. මේගොල්ලෝ වාහනේ ගාඩ දුවගෙන යන අතරතුරේදී අවසානයේ මේකට ළමයා හම්බෙන්න පටන් අරන් නෝටන් එළියට එනකොට එයා දකිනවා කණ්ඩායමේ කට්ටිය මෙතනින් ඉක්මනටම පලා යනවා කියලා.
වාහනේ වනාන්තරයේ ගාඩ ළඟා වුණ ගමන් අවසානයේ සොම්බිලා කණ්ඩායම මේක ළඟ සොයාගෙන ඒක ළඟ පිටිපස්සෙන් හඹයනවා. කණ්ඩායමට දොරේ ලයිට් එකක් පේන නිසා මේගොල්ලෝ තීරුම් ගන්නවා. ඒගොල්ලෝ අවසානයේදී කොරණියක සොයාගත්තා කියලා. පාර වැටලා තින ගහකින් කම වෙලා තියෙන නිසා ඒගොල්ලෝ දැන් පයින් තමයි මෙතනට දුවන් යන්න ඕනේ. සොම්බිලා ටික මේගොල්ලෝ ගාඩ ළඟා වෙනකොට ඒගොල්ලෝ අනෙක් පැත්තට මේගොල්ලන්ට වෙඩි තිබ්බත් ඩේවිඩ්ගේ බුලට් එක ඔක්කොම ඉවරයි. හැබැයි ඒ වුණත් ඩේවිඩ් එක්මන්ටන් පරිවර්තනය වෙන නිසා එයා තීරණය කරනවා මේගොල්ලන්ට පැන ගන්න ටයිම් එක දෙන්න මේ සොම්බිලත් එක්ක සටන් කරන්න. ඒ වගේම තුන්දෙනා මෙතනින් යන්න කලින් කැසියස් ඩේවිඩ්ට ඒගොල්ලන්ගේ අවසාන උණ්ඩ ටික ලබා දෙනවා. මේගොල්ලෝ ටිකක් දුරට ගියාට පස්සේ ඩේවිඩ්ගේ සිගරට් එක පත්තු කරලා බුලට් එක ඉවරුනාට පස්සේ අතින් පයින් සටන් කරන්න පටන් ගන්නවා. එයා මේගොල්ලන්ගේ කිහිප දෙනෙක්ම මරා දැම්මත් විශාල සොම්බි මෙතනට ඇවිල්ලා එයාගේ බෙල්ල කඩා දාලා මෙයාව ඝාතනය කරනවා. ඉතිරිච්ච සොම්බිලා ජීතේ බේරගත කට්ටිය පිටපස්සෙන් හඹ යන නිසා ඇබිගල් මේගන් අරගෙන දුවන අතරතුරේදී කැසියස්ට සිද්ධ වෙනවා අනෙක් පැත්තට වෙඩි තියන්න. ඇය උදව් ඉල්ලලා කෑ ගහන්න පටන් ගන්නකොට කොලොනියකේ ආරක්ෂකයන් ඉක්මනටම සොම්බිලට වෙඩි තියන්න පටන් ගන්නවා. සොම්බිලා කණ්ඩායමේ ඉතිරි කට්ටිය ඉස්සරහින් යන සොම්බිලා මරණ ආකාරය දැක්ක ගමන් මේගොල්ලෝ ඉක්මනටම අන්ධකාරයේ නැවතිලා වනාන්තරය ඇතුළට යනවා. කණ්ඩායමේ කට්ටිය කොලොනියක ඇතුළට ඇතුළන ගමන් මේගන් අරගෙන යනවා හොස්පිටල් එකට. කොලොනියකේ නායකයා මොන ගැසුණාට පස්සේ කැසියස් ඇබිගල්ට කියන්නේ මේ මිනිස්සුන්ව විශ්වාස කරන්න බැරි නිසා ඒගොල්ලෝ ඉක්මනට මෙතනින් පිටත් වෙලා යන්න ඕනේ. හැබැයි ඇබිගල් දිගටම දුවලා එපා වෙලා තියෙන නිසා මෙයා කියන දේ අහන්නේ නැහැ. ඊට පස්සේ කැසියස් තීරුම් ගන්නවා ළමයා තමයි සෞඛ්‍ය සම්පන්නව ඉපදිලා හිටියත් අම්මට ඉතුරුලා තියෙන්නේ පැය කිහිපයක් විතරයි. කැසියස් තමන්ගේ මිතුරිය බලන්න ගියාට පස්සේ ඇය කියනවා ළමයා ගැහණු ළමයෙක් කියලාත් ඇගේ නම හෝබ් කියලාත්. මේගන් කැසියස්ටයාගේ පොරොන්දුව මතක් කරලා දෙන අතර අවසානයේ මේ යන්න කලින් ඇගේ පවුලේ ලොකට් එක දෙනවා මෙයාට. මේ අතර නෝටන් වනාන්තරයට ඇවිල්ලා සොම්බිලගේ මිනිස්සුන්ට ඔක්කොම ටික සොයා ගන්නවා. ඒ වෙලාවෙදිම සොම්බිලා රන්චෝ මෙයාට පාර දෙන්න උත්සාහ කරත් එයා තමන්ගේ අයිටම් එක පාවිච්චි කරලා මේගොල්ලෝ සෑම කෙනාම පාලනය කරන්න පටන් ගන්නවා. එයා කියනවා පරිගැනීමට කාලය ඇවිල්ලා තියෙන කියලා. කොලොනියක ඇතුලේ කැසියස් සෝප ළඟ තියාගනිමින් ඊළඟට මොකද කරන්න කියලා තමයි කල්පනා කරන්නේ. ඇබිගල් මෙතන කට්ටියත් එක්ක එකතු වෙලා අවශ්‍ය තියෙන පාටි එකකට සෙට් වෙනවා. පොඩ්ඩක් බීලා ඉන්න නිසා ආරක්ෂකෙන් දෙන්නට නින්ද ගියාම කණ්ඩායමේ කට්ටිය තීරණය කරනවා මෙතන තියෙන උමගක් ඇතුළට ඇතුල් වෙන්න. ඇබිගල් මේක ළඟ පිටිපස්සෙන් ගිහිල්ලා එතන 아무තු රිමෝට් එකක් දෙනවා කියලා සොයාගත්තාත් රොඩ්රික් කියන තරුණයාව නවත්තමින් කියනවා ඒගොල්ලෝ මේ මුළු නගරේම බෝම්බ සවිකලා තියෙන කියලාත් සොම්බිලා මේක ආක්‍රමණය කරොත් එහෙම මේ රිමෝට් එකෙන් ඒගොල්ලන්ට පුළුවන් නගරය සම්පූර්ණයෙන් විනාශ කරන්න. ඒ වගේම බිම තියෙන හැච් එකක් පාවිච්චි කරලා මිනිස්සුන්ට පුළුවන් විහිල්ල ගාවට ගිහිල්ලා මේ පිපිරීමෙන් බේරෙන්න. පහුවෙන්ද උදෑසන නෝටන් වතුර ගාවට වෙලා බෝට්ටුවක ඉන්න ආරක්ෂකෙක්ට බොරුවට කතා කරනවා. ආරක්ෂකයා මෙයා ගාවට ආපු ගමන් එයා මෙයාව ඝාතනය කරලා සොම්බිලා වතුරට පැනලා අනෙත් ආරක්ෂකයාවත් ඝාතනය කරනවා. දැන් නෝටන්ට පුළුවන් කොරණයකට පාර දෙන්න කියලා මුළු කණ්ඩායමම යවන්න. ගන්ස් අතේ තියෙන කට්ටිය උත්සාහ කරනවා සොම්බිලත් එක්ක සටන් කරන්න. ඇබිගල් මෙතන කණ්ඩායමට අණ දෙමින් කියනවා ආයුධ අතේ තියන අය වෙඩි තියන උඩ තැන් වලට යන්න ඕනේ. ඒ වගේම රොඩ්රික් තමයි ජීවිතේ බේරගත්ත කට්ටියව අර හැච් එක කරා විල්ල ගාවට අරන් යන්නේ. ළමයා හම්බෙන්න උදව් කරපු කාන්තාව හොප අරගෙන යන නිසා කැසියස්ට පුළුවන් ඇබිගල් එක්ක සටනට එකතු වෙන්න. තුවක්කුව අතේ තියෙන කට්ටියගේ බුලට් ඉවරෙන්න පටන් ගන්න නිසා කොලොනියකේ නායකයා මෙතනින් පලයන්න උත්සාහ කරත් සොම්බිලා ඉක්මනට මෙයාව ඝාතනය කරනවා. සොම්බිලත් එක්ක සටන් කරනකොට පේනවා ටික වෙලාවකට පස්සේ ඇබිගල් සහ කැසියස් අවසානයේ එකතු වෙනවා කියලා. ඉතින් දැන් මේගොල්ලන්ට පුළුවන් සොම්බිලත් එක්ක සටන් කරන්න. ඒගොල්ලෝ මෙතනින් පලයන්න උත්සාහ කරත් කැසියස් නොට්න දැකලා යාගේ අවධානය වෙන පැත්තට යොමුන ගමන් සොම්බි කෙනෙක් පයින්නවා මෙයාගේ ඇකට. කැසියස්ට මෙයාට පිහින් යන්න පුළුවන් වුණත් පේනවා නෝටන් මෙයාව සොයා ගන්නවා කියලා. එයා එක දිගට මෙයාට පහර දෙමින් තමන්ට අවශ්‍ය විදිහට ලෝකයක් නිර්මාණය කරන්න යන්නේ කියලා එයාගේ පුරසාරන් දොඩවන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේදී කැසියස් අනෙක් පැත්තට නැගිටලා නෝටන් බිත්තියට තල්ලු කරලා එයාගේ අයිටම් එක කැඩලා යනකම් බිත්තියට දිගට මේකෙන් පහර දෙනවා. ඊට පස්සේ කැසියස් නැවතත් ඇබිගල් ගාඩ දුවගෙන යන අතර සොම්බිලා නෝටන් මතර පැනලා ඝාතනය කරනවා. ජීවිතේ බේරගත්ත කට්ටිය මේල ගාඩ ළඟා වෙන නිසා ඒගොල්ලෝ රොඩ්රිගෙන් ඉල්ලනවා කොලොනියක සම්පූර්ණයෙන් විනාශ කරන්න කියලා. හැබැයි ඒ වුණත් ඇබිගල් තාමත් ආපු නැති නිසා එයා මේක කරන්න කැමති නැහැ. කොලොනියකේදී අර විශාල සොම්බි ඇබිගල්ට පහන දෙන්න උත්සාහ කරන නිසා කැසියස් මෙතන තියෙන හමලකින් ගහනවා උට. සත්වයා බිම ඇද වැටුණාට පස්සේ ඇබිගල් සතාගේ අතේ තියෙන බ්‍රේස්ලට් එක දැකලා තේරුම් ගන්නවා ඇත්තටම මේ ඉන්නේ ඇගේ තාත්තා. ඉතින් ෂොක් එක නිසා කැසියස්ට සිද්ධ වෙනවා ඇව උස්සගෙන හැච් එක ගාන දුවගෙන යන්න. දෙන්න උමකට ඇතුල් වෙනවත් එක්කම රොඩ්රික් අවසානයේ තීරණය කරනවා පුපුණ්ඩා මේ පුපුර හරිනවා කියලා. මේකෙන් සොම්බිලා සෑම කෙනාම මියනවා. ඊට පස්සේ ජීවිතේ බේරගත්ත කට්ටිය ආසාදින වෙච්ච මිනිස්සෙක් තුවක්කුවක් අතේ තියාගෙන ඉන්නවා කියලා දැකලා එයාව සංසෝ කරන්න උත්සාහ කරනකොට ඇබිගල්ගේ තාත්තා මෙතනට පැනලා ඒ පුද්ගලයාව ඝාතනය කරනවා. ඊට පස්සේ ඇබිගල්ගේ තාත්තාට පාර දෙන්න හදනකොට කැසියස් අනෙක් පැත්තට යාට පාර දෙනවා. මේගොල්ලෝ බිම ඇඳ වැටුණාට පස්සේ ඇබිගල්ගේ තාත්තා කැසියස් සපා ගන්න උත්සාහ කරන නිසා ඇබිගල් අවසානයේ තීරණය කරනවා හරි වෙලාවේදී සොම්බි කෙනෙක් වෙච්ච ඇගේ තාත්තට වෙඩි තියලා ඝාතනය කරන්න. ටික වෙලාවකට පස්සේ ජීවිතේ බේරගත්ත කට්ටිය ළඟට මොකද කරන්න කියලා කල්පනා කරනකොට ඇබිගල් කියනවා ඒගොල්ලන්ට පුළුවන් කියලා මේ වේල් අලුත් කොලොනියකක් බවට පත් කරන්න. එයා නෝට්බුක් එක සොරකම් කරපු නිසා සොම්බිලා පාලනය කරන අයිටම් එක හදන්න පුළුවන් කියලා ඇබිගල්ට පෙන්නද්දී චිත්‍රපටය අවසන් වෙනවා.